වකුගඩු වල තියෙන ප්‍රශ්නේ. ඒකත් මම හොඳට පැහැදිලි කරන්න නැත්නම් පුළුවන් තරම් සරලව මම පැහැදිලි කරන්න හදන්නේ. දැන් අපේ කිඩ්නිස් දෙක කියන්නේ ඇත්තටම ආන්ටි ඉතාමත් හිතා ගන්න බැරි තරම් මේ පුදුම ඕගන් එකක්. ඒ කියන්නේ මේකෙන් අපේ ඔක්කොම අපේ ලේ ටික පෙරනවා. අපේ බරෙන් ඇතන අපේ ඇගේ බරෙන් 2% අපේ වක්ගඩු දෙකේ බර. නමුත් අපේ ලේ සප්ලයි එක තියෙන අපේ හાર્ට් එකෙන් දෙන ලේ වලින් 25% යන්නේ වක්ගඩු දෙකට. 2% බර නමුත් 25% වක්ගඩු දෙකට යනවා. ඒ කිට්ටුවට හරියන්නේ අපේ බ්‍රේන් එකට විතරයි ලේ යන්නේ. මේ ඒ තරම් ලේ ප්‍රමාණයක් යනවා. යන්නේ මේ අපේ රුධිරය ෆිල්ටර් කරන්න, පෙරන්න. නමුත් දැන් ගොඩක් කට්ටිය හිතනවා මේ වක්ගඩු දෙකට ඔක්කොම විසද්‍රව්‍ය ටික පෙරන්න පුළුවන් කියලා. එහෙම දෙයක් නෙමෙයි වෙන්නේ. වක්ගඩු වල ප්‍රධාන වශයෙන් වෙන්නේ ඉස්සෙල්ලා ලේ වල තියෙන ඔක්කොම ටික පෙරලා අයින් කරනවා. පෙරනවා කරලා නිකන් ටියුබ් හිතන දිග ටියුබ් එකක් කියලා. ඒ වගේ ටියුබ් මිලියන ගාණක් තියෙන වක්ගඩු ඇතුලේ. ඒ ටියුබ් එකේ මුල හරියට ඔක්කොම පෙරලා එළියට දානවා. ඊට පස්සේ අගදී අපිට ඕන ඒවා ටික විතරක් අරගෙන ආපහු ලේ වලට දානවා. එහෙම වෙලා තියන්නේ අය. අපිට මේ මෙඩිකල් ෆැකල්ටි කාලේ කියලා දීපු මේක මෙකැනිසම් එකක්. ඒ කියන්නේ අපි දන්නේ අපි දැන් ඉස්සරහට මොන වස වර්ග එකතු වෙයිද කියලා. ඒක දැන් අපේ කිඩ්නිස් හැදිලා තියෙන අවුරුදු ලක්ෂ ගානකට කලින් ඉඳලානේ ආපු විදියනේ. ඒතකොට ඒකොල්ලෝ දන්නේ ඒ කිඩ්නිස් දන්නේ නැහැ මේ මෙච්චර විස වර්ගකයි කොයි කියලා ලොකුණා. හරි නැත්තම් එක විස වර්ග ගොඩක් අය කියලා දන්නේ නැහැ මේ අවුරුදු ගානක් ගිහිල්ලා ලක්ෂ ගානකට පස්සේ. ඒතකොට ඒකොල්ලෝ හදපු මෙකැනිසම් එක අපේ පරිණාමයෙන්ම හැදිච්ච මෙකැනිසම් එක තමයි ඔක්කොම ටික ඉස්සලා පෙරලා අයින් කරලා ඕන ටික විතරක් ආපහු ගන්නවා. එතකොට අර විසද්‍රව්‍ය ටික ඔක්කොම අහක දාන්න පුළුවන්. නැත්තම් ඕන විස තෝරලා අයින් කරන්න ගියොත් දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. ඒ වගේ බ්‍රිලියන්ට් මෙකැනිසම් එකක් තියෙනවා. හොඳ දක්ෂ මෙකැනිසම් එකක් තියෙනවා වක්ගඩු වල. අපි ඔක්කොම ටික ඉස්සලා පෙරලා ඕන ටික විතරක් උරා ගන්නවා. එතකොට මුලින්ම අපේ සීනි ටිකත් ලේ වල තියෙන සීනි ටිකත් පෙරනවා. ඒ ටික ඔක්කොම ආපහු උරා ගන්නවා. සාමාන්‍ය පුද්ගලෙක් ඔක්කොම උරා ගන්නවා.